මෞග්ලි. අද පරිසරයේ ලොකු වෙනසක් දැනෙනවා. මට පේන්නේ කුණාටුවක් එන්න වගේ. මට දැනෙනවා. හැබැයි ඊට වඩා වැඩි දෙයක් වගේ. මොකක්ද වෙන්නේ නෝ? මට නම් ඒක හොඳට දැනෙනවා. මං කිව්වේ. ඇත්තටම මොකක් හරි වෙන්නයි යන්නේ බාලු. ඒත් මට තේරෙන්නේ භූමිකම්පාව එතන යමු. ඇත්තටම මේ මොකද වුනේ? මේක 아무තු දෙයක් නෙවෙයිනේ. මම මේ ගැන කලින් ඔයාට කිව්වනේ මෞග්ලි. ඔයාට මොකක් හරි පරිසරයේ වෙනසක් වෙනවා කියලා දැනුණාද? මේක හරිම පුදුම දෙයක්. අර ඉන්නේ බාලු නේද? ඔයා හොඳින්ද බාලු? මං හිතන්නේ ඒත් මට කියනවාට ඇයි ඔය තරම් හයිය මල හැපුවේ කියලා බගිරා. මං හිමින් ඇල්ලුවා විතරයි හැපුවේ නැහැනේ. දැන් ඔය වාදී නවත්තලා දාන්න. අපි කවුරුත් හොඳින් ඉන්නවනේ. එහෙමනම් අපි බේරුණා. බය වෙන්න එපා ළමයි. අපි ඔයගොල්ලන්ව බේර ගන්නවා. අපිට මේ ගල්කොට යා මෙයා කරන්න බෑ. තව කට්ටිය ගෙන්න ගමු අපේ උදව්වට. ඒ රක්ෂා මට හිතෙනවා මොකක් හරි ප්‍රශ්නයක්. මෞග්ලි මන් දන්නවා ඔයා උදව්වට එනවා කියලා. බාලයි ලාලි ඒ දෙන්න ගල් ගුහාව ඇතුලේ හිර වෙලා ඉන්නේ. බාලා! ලාලි! මම මෞග්ලි! අන්න මෞග්ලි එළියට ගන්නකෝ. ඕගොල්ලන්ට එළියට එන්න තැන පේන්නේ නැද්ද? නෑනේ එන්න ක්‍රමයක් නෑ. ගල් වලින් වැහිලා. බය වෙන්න එපා අපි බේර ගන්නවා. බාලු. මේක හරියන වැඩක් නෙවෙයි. ගල් අහක් කරන්න වෙන ක්‍රමයක් බලමු. වැඩේ නම් හරි. දැන් කට්ටි වෙන්න. බාලු තෙල්ලෙන්න. බය වෙන්න එපා. අපි විකාට බේර ගන්නවා. මේගොල්ලන්ව ගන්න වෙන ක්‍රමයක් තියෙන්න ඕන. සමහර විට කවුරු හරි ඇතුළට යවුවොත් නම් වැඩේ හරියයි නේද? එහෙම කළා කියලා ඇති වැඩේ. එතකොට එයාට පුළුවන් වෙයි එළියට එන තැනක් හොයාගන්න. මෙයාලා පොඩි හින්දා තේරෙන්නේ නෑනේ. මෙතන ඉන්න කාටවත් ඕකස්සට ගන්න බෑනේ. පේනවද මගේ බඩ? මට කෙනෙක්ව මතක් වුණා. එයාට නම් අනිවාර්යෙන්ම ඇතුළට යන්න පුළුවන්. කාවද හොයන්නේ උදව්වක් එහෙම ඕනද? කා ඇතියන්තම් ඔය මං වෙනුවෙන් ඉන්නවා. ඇති අන්තන්දත් කියන හොඳ වෙලාවට මං කාලා ඉන්නේ නැත්තම් ඉතින් මට ඔයාව තමයි ළමයෝ කන්න වෙන්නේ. අපිට වා බුදු වුණේ. අයියෝ කනගාටුයි මට වෙනත් අදහසක් තියෙනවා. ඒ කිව්වේ කෑම කෑවට පස්සේ නිදාගන්න එපයි. අනේ කා මේක ලොකු හදිසියක්. ඔයාට විතරේ උදව් කරන්න පුළුවන්. මට විතරයි. ඔව් ඇත්තටම. එහෙනම් ඉතින් යමු උදව් වෙන්නත් එපයි. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔහොම ඉන්න. මොකද මෞග්ලි මෙච්චර පරක්කු. දැනුත් එනවා ඇති. ඔව් කා තමයි උදව් කරන්න ආවේ. අපි හැමතිස්සෙම යව දකින්න කැමතියි. සතුටුයි නේ? සතුටක්. ඔව් හරි සතුටුයි. කායනක බලාගෙන හිටියේ. හිතට එකඟ වෙන්නේද කිව්වේ? හොඳයි එහෙනම් ළමයෝ වැඩේට බහිමුනේ.
ලේසි නෑ මේ මට උනත් මේකෙන් ඉස්සලා යන්න. අම්මේ මොනවද කරන්නේ? ඔගොල්ලන්ව බේරගන්න කෙනෙක් ආවා. බය වෙන්න එපා. එයා යාළුවෙක්. කවුද? බය වෙන්න එපා. මං කරදරයක් කරන්නේ බඩ පිරීලා ඉන්නේ. ඒකයි කෝ බලන්න වාතාශ්‍රය නම් හොඳට තියෙනවා. ඒ කියන්නේ වාතය කොහෙන් හරි එන්න ඉඩක් තියෙනවා. කාපු ගමන් බඩත් උස්සම් මෙව කරන්නත් බෑ. හරි මම හිතුවා හරි මෙතනයි තන. මෞක්ලි ඔයාට විශ්වාසද? ඔව් මට විශ්වාසයි. මන්නම් කියන්නේ සර්පයා ඉතින් සර්පයාම තමයි. මං ගැන වෙන්නේ නැති ඔය කතා කරන්නේ බාලු. කට පරිස්සම් කරගන්න. අනේ නෑ මම මේකේ එන්න එහෙනම් මාත් එක්ක. ඇතුළට යන්නත් පිටත් වෙන්නත් මෙච්චරයිද? මං වහින්නම්. අපෝයි බෑ කෙලින්ම පහලට වැටෙන්නේ. ඒකයි. ඒ වුණාට බලන් ඉන්න බෑ අපි මොනවාරි කරමු. අනික තව භූමිකම්පාවක් ආවොත් මෞග්ලි කා කියන විදිහට මේක ලිඳක් වගේ. ලිඳ? මට මතකයි ලිඳ ගැන. බගීරා ඔයා මට අදහසක් දුන්නා. ඔන්න එහෙනම් හැදුවා. ඊළඟට මොකද කරන්නේ? මාව පහලට යවන්න. අන්න මෞක්ලි අපි බේරුණා. හරි. ඔයගලන්ට කරදරයක් නෑනේ. බාලගේ කකුල ගලකට අහුවලා. එතනට යන්න බෑ. මේ වැල දිග මදි. එහෙමද? එහෙනම් ඉතින් මම්ම තමයි ඇතුළට යන්න ඕන. එහෙනම් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔයගොල්ලෝ හිතාගන්න මම ආදරෙන් වැළඳගෙන ඉන්නවා කියලා බය වෙන්න එපා. හොඳයි යමු. බාලු වැල අදින්න. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා? ස්තුති කරන්න ඕනේ මට නෙමෙයි. කාට? මට අමතක වුණේ නෑ. ඔයාටත් ස්තුතියි කා. අනේ ඕක මොකද්ද? හැබැයි ඉතින් හැමදාම උදව් ඉල්ලන්නේ නැපා තේරුණානේ. මං යන්න ඕන බඩගිනි. මේ වෙලාවට අලියෙක් වුණත් ගිලින්න හිතනවා. පරිස්සමෙන් ඉන්න හොඳේ. ඔයා කියන විදියට ඉන්න. ගිහින් එන්න. ස්තුතියි. ස්තුතියි. ගිහින් එන්න. පුදුම හදිස්සියන්නේ මේගොල්ලන්ට මට යන්න කියන්න තියෙන්නේ. නෑ වුණානේ. කැමති නම් ඔයා ඉන්න. හරි ආයෙ උදව් ඉල්ලන්නේ. පාර තියෙන අර පැත්තේ. හොඳයි. මං යනවා. හොඳයි යන්න.